ආයුබෝවන් ඔන්න චූටි දුවේ පුතේ අද ටීචාවේ චූටි ඔයාලට චිත්‍රයක් අඳින හැටි කියා දෙන්න. බබාලා ආසයි නේද චිත්‍ර අඳින්න? ඉස්සෙල්ලාම ටීචා අඳින්නේ ඉර. ඉර අඳින්න පුළුවන් නේද? ඉර කොයි වෙලාවට පායන්නේ? උදේට. ඉර පායන්නේ උදේට පුතේ. හරිද? ඔන්න දැන් අපි ඉර මාම අඳිමු. ඉර මාම අඳිනකොට අපි මෙන්න මෙහෙම සර්කල් එකක් ඇඳගමු. පුළුවන් නේද සර්කල් එකක් අඳින්න? ඊළඟට බබාලට පුළුවන් ද මෙන්න මෙහෙම ට්‍රයැන්ගල්ස් ටිකක් දාන්න? පුළුවන්ද? මේ ට්‍රයැන්ගල්ස් ටිකක් අඳින්න පුළුවන්ද? ඔන්න ලොකු ඉර මාමෙන් නේද? පුළුවන්ද මෙහෙම ට්‍රයැන්ගල්ස් අඳින්න පුළුවන්ද? හා ඊළඟට ඔන්න ඇස් දෙකක් දාන්නයි යන්න. ඔන්න එයා බලාගෙන ඉන්නවා. අයත් දැම්මා. කටත් දැම්මා. හරිද? නිර මාමා ලස්සනට පායලා බලාගෙන ඉන්නා නේද? ඊළඟට ඉර මාමා බලන් ඉන්නේ කඳු දෙකක් අස්සෙන්. ඒ බීලා බලාගෙන ඉන්නවා. ඔන්න කන්දක් අඳින්නේ කොහොමද බලමු. මෙන්න මෙහෙම ලොකු ට්‍රයැන්ගල් එකක්. හරි. මෙන්න මෙහෙම. පුළුවන්ද? මෙන්න කන්ද. ඔන්න ඊළඟට චූටි පුතේ අපි ලේඩි බග් කෙනෙක් අඳින්න. හරිද? ලේඩි බග් අඳින්නේ ඔන්න සර්කල් එකක් අඳින්න ඕනේ. ඔන්න මෙන්න මේම සර්කල් එකක් අඳින්න. හරිද? ඇඳද සර්කල් එකක්. ඊළඟට එයාගේ ඇඟ රතු පාටයි නේද? ඒගොල්ලෝ කළු පාටයි. ඔන්න මෙන්න මේම හාෆ් සර්කල් එකක් අඳින්න. ඔන්න චූටි ඇස් දෙකක් දාමු. එයා ඇස් දෙක. ඊට පස්සේ මෙතනින් මම දානවා ඇන්ටනාස් දෙක. හරිද? ඊළඟට යාගේ ඇඟේ තියෙන මෙන්න මෙහෙම ඉරක් තියෙනවා නේද? ඔන්න මම ඔයගලන්ට ලේසි විදිහට තමයි කියලා දෙන්නේ. ඔන්න යාගේ ඇඟේ තියෙන එහෙම ඉරක්. හරි. ලක්නේ කියලා. ඊළඟට මෙන්න මෙහෙම බෝල තියෙනවා නේද? කළු පාටින්. දැකලා තියෙනව නේද? මෙන්න මෙහෙම පාටින් ලස්සන බෝල තියෙන. පුළුවන් නේද අඳින්න? යාගේ කකුල් මෙන්න මෙහෙම අඳින්න. හරි. ඔන්න ලේඩි බග් කෙනෙක් යන. තව එක්කෙනෙක් අඳිමුද? ඔන්න ටීචර් ආයෙත් ඇඳලා පෙන්නනවා. බබාලා බලන්න. එහෙම නේද පුතේ? මෙතන අඳින්න. ඔන්න සර්කල් එකක් ඇඳලා. ඊළඟට හාෆ් සර්කල් එකක් ඇඳ ගන්නවා මොන්යාගේ ඔළුව. හරි. ඔන්න ඇස් දෙකක් දාමු. මොන්යාගේ ඇන්ටනාස් දෙක. ඊළඟට මෙන්න මේ කළු පාටින් වැඩි මිරක් ඇඳ ගන්න. හරිද? බටර්ෆ්ලයි අඳින හැටි හොඳට බලා ගන්න. ඔන්න පොඩි සර්කල් එකක් ඇඳගන්න. හරිද මේ? දැක්ක නේද? සර්කල් අඳින්න පුළුවන් නේද? අපි ඉස්සෙල්ලාම ඇඳ ෂේප් එක නේද? ඔව් නේද? සර්කල් අඳින්න පුළුවන් වෙන්න ඕනේ අපේ යාළුවන්ට. ඔන්න ඊළඟට එයාට අපි මෙන්න මේම බණ්ඩියක් දාගන්න. හරිද? දැක්කද බණ්ඩියක් දැම්මා? ඊළඟට යාගේ ඇඟේ චූටි මෙන්න මෙහෙම ස්ට්‍රයිප්ස් වගේ ඉරි වගේ චූටි ඉරි වගේක් තියෙනවා. ඒ ටිකක් දාන්න. මෙන්න යාට ඇස් දෙකක් ලස්සනට දාමු. මෙන්න යාට තියෙනවානේ ලස්සන ඇන්ටනාස් දෙකක්. මම නහයකුත් දැම්ම කටකුත් දැම්ම. හරි. දැන් ඊළඟට අපි යාගේ අත්තට තමයි අඳින්නේ. හරිද? අත්තට දෙක නිල් පාටින් අඳිනවා. චූටි යාළුවන්ට පේන හින්දායි මම මෙහෙම අඳින්නේ.
ඔන්න පුළුවන් නේද මෙන්න මෙහෙම තටු දෙකක් අඳින්න. හරිම ලේසි නේද? හරි ලේසි නේද? දැක්කද? ඊළඟට තව මං ඇතුලෙන් ඒ වගේ මේම තටු දෙකක් අඳින්න. බලන්න චූටි බබාටත් පුළුවන් ද කියලා අඳින්න මෙන්න මෙහෙම. හරි? ලස්සනයි. පස්සේ ආ ලස්සන පාට සමනල් ඉන්නා නේද? ලස්සන ඇඳුම් ඇඳලා නේ? දැකලා තියෙනවා නේ? මෙයාලා ලස්සන ඇඳුමක් අඳමු. දැන් මොන්න ටීචර් යාටත් මෙන්න මේම උගන් ලේසි අඳින්න බෝල නේද? ඔන්න බෝල ටිකක් දාමු අපි ආගේ ඇඟටත් ලස්සන. චූටි බෝල, ලොකු බෝල. හරි. ඔන්න බෝල ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ලස්සනයිද? ඔව් නේද? හරි? ලේසි නේද? බෝල අඳින්න ලේසිනේ. පුංචි යාළුවන්ට ලේසි විදිහට තමයි ටීචර් කියන්නේ. හරිද? දැන් පාට කරනකොට ඕගොල්ලෝ මේ තටු ලස්සනට පාට කරන්න ඕනේ. හරි? ටීචර් පාට කරන්න බෑනේ මේකේ. ඒකයි මෙහෙම අඳින්නේ. බබාට පැහැදිලිව පේන්න. ඔන්න දැන් අපි සමනල කරා. තව සමනල ටීචර් ඇඳලා පෙන්නන්න. බබාලා ආපහු හොඳට බලාගෙන ඉන්න ඕන. හොඳට බලාගෙන ටීචර්ට වැඩිය ලස්සනට අඳින්න ඕන. හරිද? ඔන්න සර්කල් එකක් ගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම බන්දියක් දැම්ම. කෙලි දැම්මා. ඇස් දෙකක් දැම්මා. නහයක් දැම්ම, කටක් දැම්ම. හරි. දැන් මේ තටු දෙක. තටු දෙක ලේසි නේද පුතේ? නේද? දැන් මම එයාගේ ඇඟ තිප්පොල තියන්නේ නැහැ. වෙන එකක් අඳින්න නේද? දැන් බබාට මෙන්න මේම කෑලි අඳින්න පුළුවන් ද බලන්න මේ ට්‍රෑන්ගල්ස් වගේ. මෙයා දැන් වෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඕල එකක් නෙමෙයි. ට්‍රෑන්ගල්ස් අපි අර ඊළ ඇඳ මතකයි නේද? බබාට දැරිනම් අමාරුවෙන් අඳින්න එපා. හරි ඔන්න මම මේකේ බෝල දාන්න. ඊළඟට මේව පාට කරනකොට අස්සලට පාට කරමු. ඔන්න දැන් මේ බටර්ෆ්ලයි පාට කරලා තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ මේටදී ලස්සනට පාට කරන්න ඕනේ. ටීචර් වගේ නෙවෙයි ලස්සනට පාට කරන්න ඕනේ. දැන් අඳින්න කියලා දෙනවා ඩ්‍රැගන්ෆ්ලයි. ඩ්‍රැගන්ෆ්ලයි කියන්නේ කාටද? බත්කුරට. මතකයි නේද යාළුවන්ට? very good. බත් කුරේ කඳිමු. ඔන්න බත් කුරත් අඳින හැටි ටීචර් කියා දෙන ලේසිම ලේසි විදිහකට. හරි. හැම එකම ඇඳලා තියෙන ටීචර් සර්කල් වලින් නේද? සර්කල් අඳින්න පුළුවන් නම් මේවා අඳින්න හරිය ලේසි. ඔන්න පොඩි සර්කල් එකක් ඇඳ. ඇඳද? ඔන්න චූටි ඇස් දෙකක් දැම්මා. යාට ඇන්ටනාස් දෙකක් දාලා කටක් දැම්මා. ඊට පස්සේ තව සර්කල් එකක් අඳිමු. තේරෙනවද? ඊළඟට පුතේ මම මෙතනින් ඔන්න half circle එකකුත් ඇඳගත්තා. ඊළඟට මෙන්න මෙහෙම දිගට මෙහෙම ඇඳගත්තා. මෙයාගේ කටු දෙකක් අඳිමු. එයාගේ කටු අඳින්නේ මෙන්න මෙහෙමයි බබා. මෙහෙ නෙමෙයි අඳින්නේ යාගේ. කටු තියෙන්නේ මෙන්න මෙහෙම දිගට තියෙන්නේ පුතේ.
ඔයාලා ලස්සන පාට කරන්න. දැන් මම මෙන්න මේ පොඩි කෑලි ටිකක් අඳිනවා. හරිද? බබාට මේක අඳින්න බැරි නම් කමන්නේ. හරි. මේ පුංචි බබාට පැහැදිලිව තියෙන තමයි නේද? ඔන්න දැන් බම්බල් බී කෙනෙක් අඳින හැටි කියලා දෙන්න. මෙන්න සර්කල් එකක් ඇඳ. ඊට පස්සේ ආයේ බම්බිය මෙන්න මෙහෙම අඳින්න පුළුවන් බලන්න. යාගේ ලස්සන තටු දෙකක් තියෙනවා. බම්බල්දුව පාට කරා නේද? යලෝ කලර් වලින් පාට කරලා මේ කැල්ල කළු පාටයි. හරි. දැන් පේනව නේද අපේ චිත්‍රය? ඔව් නේද? පේනවනේ බම්බල්බී ඉන්නවා. ඒ කවුද මේ? බටර්ෆ්ලයි. very good. මේ කවුද? ලේඩි බග්ස්ලා නේ. මේ ලේඩි බග්ස්ලා දෙන්නෙක් ඉන්නවනේ. 1 2. එතකොට මේ කවුද? Dragonfly. කවුද? Dragonfly. හරි. අන්න දැන් මේගොල්ලෝ කොහෙද ඉන්නේ? ගාඩන් එකක නේද? අපි දැන් ලස්සන තනකොළ දාමු. තනකොළ මොන පාටද? කොළ පාටයි. අන්න තනකොළ අඳින්න. ටීචර් ලේසි විදිහක් තමයි කියා දෙන්නේ තනකොළ අඳින විදිය. එහෙම. ලේසි නේද? ඔයාලට තව ලස්සනට අඳින්න පුළුවන් නම් කොළ ටිකක් දාලා අඳින්න. හරි. ඔන්න දැන් මලක් අඳින හැටි කියලා දෙන්න. මෙතනින් අඳින්නම් බබාට පේන්න. මේම රවුමක් අඳින්න පුළුවන් නේද? ඊළඟට මෙන්න මෙහෙම පෙති දාන්න පුළුවන්ද ඔයගලන්ට? පුළුවන් නේද? ගොඩාක් තියෙනවා. හරි. ආයෙත් මෙතන අඳින්නම්. මේම දෙක දාලා හරිද? රවුමක් අඳින්න පුළුවන් නේ. ආයෙත් ඒක ඇතුලේ තව රවුමක් අඳින්න. දැන් ඊට පස්සේ මෙහෙම නැට්ටක් දාන්න. ඊට පස්සේ මෙහෙම කොළ දෙකක් දාන්න. පුළුවන් නේද ඒක? ඒක ලේසි නේද? ඒ මල. කොහොමද අඳින්නේ? මෙන්න සර්කල් එකක් අඳින්න. මේ මැදින් ආයි සර්කල් එකක් අඳින්න. නැට්ටක් දාන්න. මේ සර්කල් එකක් ඇඳලා මැදින් සර්කල් එකක් ඇඳලා මේ මැද සර්කල් එක ලස්සන පාට කරන්න. නැට්ටක්. එසේ මේක. සර්කල් එකක් ඇඳලා මැදින් සර්කල් එකක් ඇඳලා. ඊපස්සේ මේ කොළ දෙන්න පුළුවන් නේද? ini kalau damu lumayan kolane picture ඇඳලා ඊටම අදින්න. හරි ෂූට් පුතේ අපි දැන් චිත්‍රය ඇඳලා ඉවරයි. මේව ලස්සනට කලර් කරන්න ඕනේ. කඳු දෙක මොන පාටද පාට කරන්නේ? බ්‍රවුන් කලර් වලින් හරි එන්න ග්‍රීන් කලර් එකවත් කමන්නේ. හරිද? ඊට මාමත් ලස්සනට තැඹිලි කහයි යාලා ලස්සනට පාට කරන්න ඕනේ. මේ සත්තු ටික ලේඩි බග්ගේ ඇඟ නම් රතු පාටයි, ඔළුව කළු පාටයි. එතකොට දීගේ තට්ටු ටික කහ පාටයි. හරිද?
බටර්ෆ්ලයිස්ලා නම් ඩ්‍රැගන් ෆ්ලයි ඔයගොල්ලෝ කැමති කලරේ පාට කරන්න. මේ තනකොළ ටික මොන පාටද? ග්‍රීන් කලර්. කොළ පාට ගන්න ඕන. එතකොට මේ මල් ලස්සනට ඇඳලා පාට ලස්සනට පාට කරන්න. ඕගොල්ලෝ කැමති නම් චෝක් වලින් පාට කරන්නත් පුළුවන් නැත්නම් පාට පෙන්සිල් වලින් පාට කරන්නත් පුළුවන්. හරිද? ලස්සනට ඇඳලා චූටි ඔයාලා ලස්සනට පාට කරලා ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. එතකොට චූටි යාළුවන්ට ස්ටාර්ස් ගොඩාක් දෙනවා. එහෙනම් අද ටීචර් යන්න චූටි යාළුවට බුදු සරණයි රත්තරනේ.